නිල් පාට බන්ධනාගාර බස් එකට මාංචු දමපු අතක් එක්ක තනියම නැගලා යන්නේ ඒ අවුරුදු 66ක සහ අවුරුදු 72ක ඒ මිනිස්සු දෙන්න විතරයි. එක පැත්තකින් මේ දෙදෙනාත් තවත් දේශපාලන වින්දිතයෝ දෙදෙනෙකු නෙවෙයිද? පාස්කු ඉරිදා දවසේදී තිබුණු ලස්සනම ඇඳුමින් සැරසිලා අම්මලා තාත්තලා දුවලා ආච්චිලා සීලා මුණුපුරාලා කිසිම චකිතයක් නැතුව පල්ලිවලට ගියා. බලාගෙන හිටියා කොහොම හරි 2024 ඔබට මතකයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට පත් වෙන්නෙම විශේෂ කාරණාවක් විදිහට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා ආරක්ෂක අංශවල ඉහළම නිලධාරීන්ට ලැබිලා තියෙන කොටත් ඒ ප්‍රහාරය වළක්වන්නට බැරි වුණා නෙමෙයි එය හිතාමතා මග හැරියා. හැබැයි ඔවුන් අද ඒකට වන්දිය ගෙවනවා. මෙන්න මේ නිසාම මේ නඩු තීරණය ශ්‍රී ලංකාවේ විශේෂම රාජ්‍ය නිලධාරීන්ට ඉතාම මතක හිටින පාඩමක් කියලා දෙනවා. කිසිම හෝ කවර හෝ අවස්ථාවක තමන්ගේ දේශපාලන හාම්පුතුන්ගේ උවමනාවට තමන්ගේ රාජකාරිය අයිබෝවන් ඉතින් අදත් ඔබ සියලු දෙනාව ඉතාම ආදරෙන් පිළිගන්නවා RNK ලන්ඩන් ටෝක්ස් වැඩසටහනට. ඉතින් සුපුරුදු පරිදිම අදත් ඔබට අපිට ඉතාම වැදගත් වෙන කතාවක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ කතාව ඔබ කාලයක් තිස්සේ අහන්නට බලාපොරොත්තු වෙමින් හිටපු කතාවක්. හැබැයි ඒ වුණාට ඒ කතාව ඔබගේ හදවතට ටිකක් සසල වෙනව ඇති. ඒ අනෙක් පැත්තෙන් ඔබ ඒ සැනින්ම ප්‍රීතියට පත් වෙනවත් ඇති. ඉතින් ප්‍රධාන කතාවට යන කලින් සුපුරුදු පරිදි ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔබේ ආදරණීය අදහස් නැවත නැවත අපිට ලියලා තියන්න. ඊටම යහපත් සමාජ මාධ්‍ය කලාවක් බිහි කරන්න. එහෙමනම් ප්‍රධාන මාතෘකාවට යමු. අද ප්‍රධාන මාතෘකාව සැසඳෙන් බැඳෙන්නේ ඊයේ දවසේ ශ්‍රී ලංකාවේ සිද්ධ වුණු මුළු ලෝකයක අවධානය යොමු වුණු සිද්ධිය පිළිබඳව. ඔබ මේ වෙනකොට එක යම් යම් ආකාරවලින් අහලත් ඇති දැනගෙනත් ඇති සමහර වෙලාවට දන්නෙත් නැතුව ඇති. ඒ නිසා අපි ඔබට ඊටාම කෙටියෙන් කියන්නම් මොකක්ද මේ කාරණාව කියලා. ඊයේ දවසේදී ලෝකයක් අවධානය දෙමින් ඒ වගේම ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසය තුලත් ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය තුලත් යම් කිසි කේන්ද්‍රස්ථානයක් සනිටුහන් කරමින් අද්විතීය තීන්දුවක් ලැබෙනවා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන හේමසිරි ප්‍රනාන්දු මහතාට වගේම අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ හිටපු 34 වන පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට. ඒ දෙදෙනාටම ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයකින් මරණ දණ්ඩනය නියම වෙනවා. මෙන්න මේක පිටිපස්සේ තියෙන්නේ අතිවිශාල ඛේදනීය දැවැන්ත කතාවක්. ඒ ඉතිහාස කතාවත් එක්ක අපි මෙතනින් එහාට මේ කාරණාව කතා කරමු. අපි මේ කතාවේ පිටිපස්සට ගියොත් ඔබට මතකයි මීට අවුරුදු 7කට කලින් ඒ කියන්නේ හරියටම පාස්කු ඉරිදා දවසක් 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ හෝටල් 3කද පල්ලි 3කද බෝම්බ පුපුරවා ගනු ලබනවා ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින්. ඔවුන් අන්තවාදීන්ද ත්‍රස්තවාදීන්ද කවුරුන්ද යන එක නෙමෙයි අපේ වඩාත්ම අවධානය යොමු වෙච්ච ගැටලුව. ඔවුන් එසේ කළේ කොහොමද කියන එක තමයි අපිට ලියා ගන්නට තිබුණු ගැටලුව. ඒ කොහොම වුණත් මෙන්න මේ නිසා ශ්‍රී ලංකාවේ අහිංසක ජනතාවද ඇතුළු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන පුද්ගලයන්ගේ ජීවිත 42ක් ඒ කියන්නේ සමස්ත ජීවිත සංඛ්‍යාව 269ක් අහිමි වෙනවා. 550කට වැඩි පිරිසක් තුවාල ලබනවා. මුළු රටක් විතරක් නෙමෙයි ලෝකයක හදවත් මොහොතකට නතර වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ හිත්වල ඒ මහා කම්පනය හේතු කොටගෙන අපේ හිත්වල ඇතිවෙච්ච වේදනාව ඒ තුවාල වලින් තවමත් ලේ ගලමින් පවතිනවා. ඒවට සාධාරණත්වයක් ඉල්ලමින් මිනිසුන් ආණ්ඩු මාරු කරනවා. හැබැයි අවුරුදු 7ක් යනකන් ඒ වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට නොවූ තැනක අද
වින්දිතයන්ට කොහේ හෝ ලෝකයක ඉඳගෙන තමන්ට නැති වූ ජීවිතය වෙනුවෙන් වන්දියක් එහි වැරදිකරුවන් හොයාගත් ගැනීමක් පිළිබඳව බලා සතුටු වෙන්නට පුළුවන් කාරණාවක් අපිට දකින්නට ලැබෙනවා. ඒ කොහොමුණත් අතීත කතාවට ගියාම විශේෂයෙන් ඔබට මතකයි මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒක සිද්ධ වුණාට පස්සේ බොහෝ දෙනෙක් මේ ගැන කතා කළා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ කතා කරා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමහර අය කිව්වා, විශේෂයෙන්ම හරින්ද්‍ර ෆර්නාන්දු වගේ කෙනෙක් කිව්වා එයාගේ තාත්තා එයාට පල්ලියට යන්න එපා කිව්වා බෝම්බ පුපුරනවා කියලා. තාත්තා ඒ වෙලාවේ හිටියේ රෝහලේ ඇඳක් මත. ඒ විතරක් නෙමේ 2019 අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳලා ශ්‍රී ලංකාවේ බලධාරීන් වගකිව යුතු අය ආරක්ෂක අංශවල අය බොහෝ දෙනෙක් දැනගෙන හිටියා ප්‍රහාරයක් එල්ලවීමට නියමිතයි කියලා. එය සිද්ධ වෙන්නේ කොහෙද, කොහොමද, කවුද ඒක කරන්නේ කියලා ඒ පිළිබඳ තොරතුරුත් ලැබිලා තිබුණා. ඒ තොරතුරු 2021 අප්‍රේල් මාසේ 4 වෙනිදා ඉඳලා ලැබෙමින් පැවතුණා ස්ථීර වශයෙන්ම. බලධාරීන්ගේ මේස උඩ ඒ ලිපි තීරණයක් ගන්නේ නැතුව ඔහේ තිබුණා. හැබැයි ප්‍රධාන ආරක්ෂක මර්මස්ථානවල වැඩ කරන නිලධාරීන් කුමක් හෝ පවක් මත දැන් ඔවුන් කිරේ ඔවුන්ගේ ඉරණම කියලා. හැබැයි කුමක් හෝ පවක් මත තමන්ගේ දූෂිත දේශපාලන ප්‍රධානීන්ගේ පැවැත්ම උදෙසා මේ අපරාධය සිද්ධ වෙන්නට හැර නිහඬව බලාගෙන හිටියා. වළක්වාලන්නට තිබුණු අපරාධයක් වළක්වා නොගත්තා. කිසිම දවසක තිබුණු පාලන තන්ත්‍රය බිඳවැටිලා වෙනත් පාලන තන්ත්‍රයක් බලයට එයි කියලා නොහිතපු මේ පව්කාර මිනිස්සු ඒ මහා විපත සිදුවෙන්නට හැරලා ඇස්කන් පියාගෙන තමන්ගේ ආරක්ෂාව විතරක් හදාගනිමින් පැත්තකට වෙලා බලාගෙන හිටියා. සමහර අය ඒ වෙලාවේ රට අතහැරලා ගිහිල්ලා නිවාඩු ගත කළා. මෙන්න මේ විදිහට තමයි පාස්කු ප්‍රහාරය ලංකාව ඇතුලේ සිද්ධ වෙන්නට අවශ්‍ය ඒ වාතාවරණය සැලසෙන්නේ. එතකොට බිහිසුණු ජනසංහාරයක තොරතුරු දින 17කට පෙර ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල ඉහළම නිලධාරීන්ට ලැබිලා තියෙන කොටත් ඒ ප්‍රහාරය වළක්වන්නට බැරි වුණා නෙමෙයි, එය හිතාමතා මගහැරියා. තවත් 42ක් තමන්ගේ ආගමික ක්‍රියාකාරකම් කරලා පාස්කු ඉරිදා දවසේදී තිබුණු ලස්සනම ඇඳුමින් සැරසිලා අම්මලා තාත්තලා දුවලා ආච්චිලා සීලා මුණුපුරාලා කිසිම චකිතයක් නැතුව පල්ලිවලට ගියා. ඒ නිවාඩු දවසේ තමන්ගේ නිවාඩු කාලය ලස්සනට ගත කරන්න බොහෝ දෙනෙක් හෝටල් වලට ගියා. ලංකාවේ සිරි නරඹන්න මෙලෝ දෙයක් දන්නේ නැතුව සංචාරකයෝ ලංකාවට ආවා. හැබැයි ඒ කාගේවත් කනට ඇහෙන්නේ නැතුව ඇස්වලට පේන්නේ නැතුව ඒ අයගේ ජීවිතයේ අවසාන ඉරණම පාපතර මිනිසුන් ටිකක් විසින් තීරණය කළා තිබුණා. ඒ තීරණය ක්‍රියාත්මක වෙන්න හැරලා ඔවුන් නිහඬව හිටියා. අන්න ඒ නිහඬවීමේ ප්‍රතිඵලය තමයි අද ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබලම ආරක්ෂක නිලධාරීන් වල මර්මස්ථාන හෙබ වූ දෙදෙනෙක් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනෙක් පැත්තෙන් හිටපු පොලිස්පති 34 වන පොලිස්පති පූජිත ජයසුන්දරට අන්තිමට විත්ති කූඩුවට නැගලා තමන්ගේ මරණ දණ්ඩනය පිළිබඳව ප්‍රකාශයට ඇහුම්කන් දෙන්න වෙන්නේ. ඇත්තටම මේක අපේ රටේ විතරක් නෙමෙයි, ලෝකේ ඕනෑම තැනක තමන්ගේ දූෂිත දේශපාලන පාදඩයන් වෙනුවෙන් තම තනතුර කැප කරන, තමන්ගේ මනුෂ්‍යත්වය අමතක කරන, තමන්ට බදු ගෙවලා මේ තමන්ගේ ආරක්ෂාව පතන තමන්ගේ රටේ ජනතාව අමතක කරලා වැඩ කරන හැම කෙනෙකුටම ඊටාම යහපත් පාඩමක් ඊයේ දවසේදී ලංකාවේ අධිකරණය ලබා දුන්නා. අපි මේ කතාවේ පිටිපස්සට ගියොත් ඔබට මතකයි 2019 පාස්කු ප්‍රහාරය සිදු වුණාට පස්සේ 2019ත් 22ත් අතර මේ කියන පාස්කු ප්‍රහාරයේ මූලික වග උත්තරකරුවා ලෙස චූදිතයන් ලෙස නම් කරනවා මේ කියන හේමසිරි ප්‍රනාන්දු, ඒ වගේම
පොලිස්පති හිටපු පූජිත දයසුන්දර හිටපු පොලිස්පති පූජිත දයසුන්දර ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන නිලන්ත ජයවර්ධන මේ වගේ පිරිසක් නම් කරනවා. විශේෂයෙන්ම පූජිත ජයසුන්දර සහ හේමසිරි 2022දී ඔවුන්ට තිබුණු චෝදනාවලින් ඔවුන්ව නිදහස් කරනවා. ඔවුන්ට විරුද්ධව අධිචෝදනා ගොනු කරලා ඔවුන්ට විරුද්ධව නඩුවක් පවරන්නේ ශ්‍රී ලංකාවේ එවකට හිටපු නීතිපති දප්පුලද ලිවේරා මහතා. හැබැයි මොකද වෙන්නේ? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ දප්පුල ලිවේරා මහතාට කළ හැකි කිසිවක් ඉතුරු වෙලා තිබුණේ නැහැ කියලා රටේ ජනතාව දැනගෙන හිටියා. එතකොට එම අවස්ථාවේදී කෙසේ හෝ කාගේ හෝ වමනාවට මේ කියන වගකිව යුතු පුද්ගලයන් දෙදෙනාව නිදහස් කරනවා. ඔවුන්ට විරුද්ධව නඩු පවරනකොට දප්පුලද ලිවේරා මහතා විශේෂයෙන් කරුණු කීපයක් ගොනු කරනු ලැබුවා. ඔවුන්ට විරුද්ධව තිබුණු පළවෙනි චෝදනාව තමයි ප්‍රහාරය පිළිබඳව පූර්වකාලීනව දැනගෙන තිබිලත් එය වැළැක්වීමට පියවර නොගැනීම කියන කාරණාව. අනිත් එක තමයි රාජකාරිය බරපතල ලෙස නොසැලකීම. කාරණා තමයි පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම කාරණා මත තමයි ඔවුන්ට නඩු පැවරුවේ. හැබැයි මොකක්ද වෙන්නේ? 2022 පෙබරවාරි මාසේ 18 වෙනිදා මේ කියන චූදිතයන් දෙදෙනාව නිදහස් කරනවා. නිදහස් කරන්නේ කවර කාරණා මතද? මේ නිදහස් කිරීමේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තමයි ඔවුන්ව නිදහස් කරන්නේ. අන්නේ කියන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඉන්නවා විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා. ඒ වගේම විනිසුරු නාමල් බලල්ලේ මහතා සහ විනිසුරු මොහොමඩ් ඉෂර්ඩීන් මහතා. එතකොට මේ තිදෙනා මේ කියන හේමසිරිව සහ මේ කියන පූජිත ජයසුන්දරව 2022දී නිදහස් කරනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔවුන්ට විරුද්ධව ගොනු කළ නඩුවෙන්. නිදහස් කිරීමේදී මේ විනිසුරු මඩුල්ල නිදහස් කිරීමට හේතු වශයෙන් මොනවද කිව්වේ? පාස්කු ප්‍රහාරය වැළැක්විය නොහැකි වූ බව නොව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ සාක්ෂි මගින් අපරාධ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත් වූ බව කියලා මේ දෙදෙනාව නිදහස් කරනවා. ඒ වගේම අධිකරණය තවත් විශේෂිත වූ කරුණු කීපයක් සඳහන් කළා. ඒ අතර කිව්වා පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුවෝ හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂියෙන් පසුවම නීතිපතිවරයා නඩුව ඉදිරියට ගෙන යාම පිළිබඳව නැවත සලකා බැලිය යුතු තිබුණා. ඒ වගේම කිව්වා නීතිපතිවරයා කැඳවා තිබුණේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් බව. ඒ වගේම කිව්වා චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය මූලික සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අසමත් වූ බව මේ කියන තීරණයේදී අධිකරණය විසින් ප්‍රකාශ කළා. එතන මේ පැමිණිල්ල මූලික සාක්ෂි නඩුවක් ලෙස ඉදිරිපත් කරලා නැහැ කියලා ප්‍රයිමා ෆාසි කේස් කියන එක යටතේ ඉදිරිපත් කරලා නැහැ කියලා එහෙම නැහැ කියලා ඒ වගේම විත්තිකරුවන්ගේ පැත්තෙන් සාක්ෂි ඉදිරිපත් කරන එක අවශ්‍ය නැති බව කියමින් තමයි අධිකරණය මේ දෙදෙනාව නිදහස් කළේ. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දෙදෙනාව නිදහස් කිරීම පිළිබඳව නීති ක්ෂේත්‍රය තුල විතරක් නෙමෙයි රටේ ජනතාව අතර ඒ වගේම ආගමික නායකයන් අතර විශාල කතාවක් ඩිබේට් එකක් විවාදයක් ඇති වෙන්න ගත්තා. මේ කළ නොයුතුව තිබුණු දෙයක් බව. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව මේ නඩුව මෙහෙයපු ආකාරය පිළිබඳවත් විවිධ චෝදනා එල්ල වුණා. ඒ චෝදනා අතර විශේෂිත චෝදනා 3ක් තිබුණා. නඩුව ප්‍රමාණවත් සාක්ෂි සහිතව ඉදිරිපත් නොකිරීම, සාක්ෂිකරුවන් නිසි ලෙස කැඳවා නොතිබීම, පැමිණිල්ලේ නීතිමය උපාය මාර්ග සම්බන්ධව ගැටලු තිබ්බ කියලා තමයි ඔය කතා ටික ගොඩ නැගුණේ. හැබැයි මොන වුණත් අධිකරණය නීතිපතිවරයා වැරදිකරුවෙක් කියලා කියන්න ගියේ නෑ. හැබැයි ඒ වුණාට මේ දඬුව තවදුරටත් රැගෙන යාන්න නොහැකි බවත් ඒ නිසා මේ දෙදෙනාව නිදහස් කරන බවත් අධිකරණය ප්‍රකාශ කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? නීතිපතිවරයා අභියාචන අධිකරණයට යනවා. එහිදී ඔහු විශේෂයෙන්ම කියනවා මේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නීතිය වැරදි විදියට අර්ථකථනය කර තිබුණා කියලා. ඒ නිසා තමයි හේමසිරිව සහ පූජිතව නිදහස් කරේ කියලා කිව්වා. ඒ වගේම නීතිපතිතුමා මේ විත්තිකරුවන්ගේ ආරක්ෂක සාක්ෂිකරුවන් කැඳවන්නේ නැතුව මේක තීන්දුවක් ගැනීම නීතිමය වශයෙන් වරදක් බව ප්‍රකාශ කළා.
ඉතින් කොහොම වුණත් නැවත වතාවක් ජනතාව මේක අතහැරලා දැම්මෙත් නෑ. ඒ වගේම මේ පිළිබඳව උනන්දුවක් දක්වන ඒ වගේම ඒ බින්දිතයන් මේක අතහැරලා දැම්මෙත් නෑ. ඒ වගේම මුළු රටම මේ දිහා ඇහැ ගහගෙන බලාගෙන හිටියා. කොහොම හරි 2024 ඔබට මතකයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට පත් වෙන්නෙම විශේෂ කාරණාවක් විදිහට පාස්කු ප්‍රහාරයේ බින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. අන්තිමේට මොකද වෙන්නේ? නීතිපතිවරයාගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගන්නවා. ඒ වගේම මේ විත්තිකරුවන්ගේ ආරක්ෂක සාක්ෂි කැඳවිය යුතු බව තීරණය කරනවා. ඒ විතරක් නෙමෙයි නඩුව ඉදිරියට ගෙන යා යුතු බව තීරණය කරනවා. අන්න ඒ විදිහට තමයි නැවත මේ නඩුව 2025 ඉඳලා ඒ පිළිබඳව සාක්ෂි කැඳවීම සහ ඒ කාරණා ඉදිරියට යන්නේ. ඊට පස්සේ 2025 ඉඳලා මේ පිළිබඳව නැවත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනවා. ඒ යටතේ තමයි සාක්ෂි කැඳවීම සහ මේ නඩු විභාගය ඉදිරියට කෙරීගෙන ගියේ. එතකොට මේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළා. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර කියන විනිසුරුවරුත් දෙදෙනා අයත් වුණා. එහි සභාපති විනිසුරුතුමා ලෙස ප්‍රියන්ත ලියනගේ මහතා කටයුතු කළා. ඊට පස්සේ මොකද උනේ? මේ දෙපාර්ශ්වයම සාක්ෂි ඉදිරිපත් කළා. ඊට පස්සේ අවසන් වාචික සබ්මිෂන් නැත්නම් අවසන් වාර්ෂික ඉදිරිපත් කිරීම කළා. එතකොට 2026 ජූනි මාසයේ 12 වෙනිදා මෙම නඩුවේ තීන්දුව දීම සඳහා දිනයක් නියම කළා. ඒ නියම කළ දිනය තමයි 2026 ජූලි මාසයේ 31 වෙනිදා. අන්න ඒ අනුව තමයි ඊයේ දවසේදී පූජිත ජයසුන්දර හිටපු 34 වන පොලිස්පති, අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාවේ යහපාලන ආණ්ඩුව කාලේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ලියනගේ මහතාට අධිකරණයේදී ඊයේ මරණ දණ්ඩනය නියම වෙන්නේ. මරණ දණ්ඩනය නියම කරනකොට මේ කියන නඩුව පවරනකොට හේමසිරි ප්‍රනාන්දුට සහ ඒ වගේම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහිව චෝදනා 855ක් එල්ල වුණා. එතකොට විනිසුරුවරු මඩුල්ල තීරණය කළා මේ කියන චෝදනාවලින් 854කට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වැරදිකරු වෙන බව. අනෙක් පැත්තෙන් ඊයේ දවසේදී මේ කියන තීන්දුව දුන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්. ඊයේ දවසේදී මහාධිකරණයේ දෙකෙන් එකක බහුතර බලයක් සහිතව තමයි තීරණය දුන්නේ. ඒ කියන්නේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා, ඒ වගේම විනිසුරු විරාජ් වීරසූරිය මහතා මේ කියන චෝදනාවලට මේ දෙදෙනා වැරදිකරු බවට තීරණය කළා. ඒ වගේම එතකොට විනිසුරු තිලකරත්න බණ්ඩාර මහතා කියා සිටියේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු වී නැති බව, ඒ නිසා ඔහු නිවැරදිකරු බව ප්‍රකාශ කළා. ඒ කොහොම වුණත් 2-1 බහුතර බලය මත ඊයේ මේ දෙදෙනාටම මරණ දණ්ඩනය නියම වුණා. මේක තමයි සරලව කෙටියෙන්ම කතාව ඉතිහාසය පුරා ඇදෙමින් නැවත නතර වෙමින් නැවත ක්‍රියාත්මක වෙමින් ඉදිරියට ආව. එතකොට අනිත් කාරණාව තමයි තවදුරටත් මේ දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන ඉදිරිපත් කිරීමේ අයිතියක් තියෙනවා. කෙසේ හෝ මේ දෙදෙනාව ඊයේ බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට අතිවිශාල දඩයක් ගෙවන්නට නියම කළා. දැන් අපිට මෙන්න මේ නඩුව මේ දෙදෙනාට මරණ දඬුවම නියම වීම පිළිබඳව කතාවත් එක්ක අපි බොහෝ දෙනෙක් අපිට ඇහෙනවා, පේනවා, මේ පිළිබඳව සතුටක් ප්‍රකාශ කරනවා. ඔව්, ඒ කියන්නේ ශිෂ්ට සම්පන්න රටක වින්දිතයන් පිරිසක් සදාකාලිකවම මහ පොළොවට වලලා දමන්නට ඉඩ සලසමින් තමන්ගේ රාජකාරිය කූට දේශපාලකයන්ගේ වුවමනාවට මෙහෙයවපු පුද්ගලයන්ට මරණ දණ්ඩනය නියම වෙනකොට සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට සතුටක් දැනෙන එක සාමාන්‍යයෙන් සාධාරණයි. හැබැයි ඒ වුණාට අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ඇවිල්ලා තවත් වින්දිතයෝ දෙන්නේ කියන තැන තමයි අපිට එක පැත්තකින් මේ දෙදෙනාත් තවත් දේශපාලන වින්දිතයෝ දෙදෙනෙකු නෙවෙයිද? මොකද ඒකට හේතුව මේ තිබුණු කූට සටකපටි දේශපාලකයන්ගේ උවමනාවට ඔවුන් යටතේ හිටපු රාජ්‍ය නිලධාරීන් තමන්ගේට පඩිගන්න බදු ගෙවන අහිංසක මිනිසුන්ගේ ජීවිත බිල්ලට දෙන්නේ කවර හේතුවක් මතද? තමන්ගේ හාම්පුතාට බෑ කියන්න බැරිකමට.
හැබැයි ඔවුන් අද ඒකට වන්දිය ගෙවනවා. මෙන්න මේ නිසාම මේ නඩු තීරණය ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ට ඉතාම මතක හිටින පාඩමක් කියලා දෙනවා. කිසිම හෝ කවර හෝ අවස්ථාවක තමන්ගේ දේශපාලන හාම්පුතුන්ගේ උවමනාවට තමන්ගේ රාජකාරිය පාවා දෙන්නට එපා. තමන් ඒ රාජකාරියට පත්වෙන්නේ තමන් ඒ සඳහා දියුරුන් දෙන්නේ මහජනතාව රකින්නට මිසක කූට ත්‍රාඩ දේශපාලකයන් රකින්නට නෙවෙයි කියන එක. අන්තිමේට මද මොකක්ද උනේ? මේ අයව මරණ දණ්ඩනයට නියම වෙලා හිරගෙදරට යනකොට මේ දේශපාලකයන්ට බෑ ඒ අයව බේරගන්න. බේරගන්න තියා ඒ අය ඒ අහලකවත් නෑ. නිල් පාට බන්ධනාගාර බස් එකට මාංචු දමපු අතක් එක්ක තනියම නැගලා යන්නේ ඒ අවුරුදු 66ක සහ අවුරුදු 72ක ඒ මිනිස්සු දෙන්න විතරයි. ලෙඩ හැදිලා මානසිකව වැටිලා. හැබැයි මේ මොනවා වුණත් අපි නැවත පිටිපස්ස හැරිලා බලනකොට එක ක්ෂණයකින් 269කගේ ජීවිත බිලිගන්නට දීලා ඇහුනේ නෑ, ඇස් පෙනුනේ නෑ, කන් ඇහුනේ නෑ වගේ හිටපු මේ මිනිස්සුන්ට මීට වඩා දෙන්න පුළුවන් දඬුවමක් අපිට නෑ. හැබැයි ඒක ස්වභාව ධර්මයේ විසින් තමයි දුන්නේ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් ඇත්තටම මේ නඩු තීන්දුව පිළිබඳව අපි හිතන්නේ සමාජයක් විදියට අපිට විවිධ දෘෂ්ටි කෝණ වලින් කතා කරන්න පුළුවන්. දැන් අපරාධ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලුවොත් මෙම නඩු තීන්දුව මගින් රාජ්‍ය නිලධාරියෙකුගේ වගකීම පිළිබඳ සීමාවන් නැවත අර්ථ දක්වලා තියෙනවා. විශේෂයෙන්ම සාම්ප්‍රදායිකව අපරාධ නීතිය සොයා බලන්නේ බෝම්බය ඇට වූ හෝ ට්‍රිගරය තද කළ පුද්ගලයා කවුද යන්න නෙවෙයි. නමුත් අපරාධ විද්‍යාවට අනුව ක්‍රියා නොකර සිටීම නැත්නම් අපරාධ විද්‍යාවට අනුව ක්‍රියා නොකර සිටීම යනු ක්‍රියාත්මක වීම තරම්ම මාරාන්තික අපරාධයකි. තමන් සතුව පැහැදිලි ප්‍රහාරක තොරතුරක් තිබියදී පොලිස්පතිවරයෙකුට සහ ආරක්ෂක ලේකම්වරයෙකු නිහඬව සිටින්නේ නම් එම නිහඬතාවයම අනුබලදීමේ අපරාධයක් බවට පත්වෙනවා. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය නිලධාරින් සිතා සිටියේ මම ඉහලින් ආනියෝග ක්‍රියාත්මක කළා පමණයි කියලා තමන්ගේ ඇඟ බේරගන්න. නැත්තම් මම අදාළ අංශවලට ලියුම යවුවා කියලා කියන්න. හැබැයි එහෙම පවසමින් නීතියෙන් බේරී සිටිය හැකි බව ඔවුන්ට හිතන්න පුළුවන් කාලයක් තිබ්බා. ඒ කාලය දැන් නිමා වෙමින් පවතින බව මේ නඩු තීන්දුවලින් අපිට පසක් කර දෙනවා. මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ ඊයේ දවසේදී මරණීය දණ්ඩනීය තීරණය එම මිත්‍යාව කුඩුපට්ටම් කර දානවා. අන්න ඒක තමයි අපි කියන්නේ ජනතා ජයග්‍රහණය කියලා. දැන් අනිත් කාරණාව තමයි බලන්න මේ දේශපාලනිකව ගත්තාම මේ පාස්කු ප්‍රහාරයේ මේ ඊයේ ලැබුණු තීන්දුවත් ඒ වගේම පාස්කු ප්‍රහාරයේ සිද්ධ වීමත් පිළිබඳව කතා කරනකොට අපිට පැහැදිලිව පේන තව කාරණාවක් තියෙනවා. ඒ මොකක්ද? අපේ රටේ රාජ්‍ය නිලධාරීන් තමන්ගේ තනතුරේ තියෙන අයිතිවාසිකම් හෝ ඒ රෙස්පොන්සිබිලිටිස් ඒවා පැත්තක තියලා තමන් මොන තරම් දුරට දේශපාලන ගැත්තෙක් විදියට වැඩ කරනවද? අපි කියන්නේ කොන්ද කඩාගෙන එහෙයි කියාගෙන සර් කියාගෙන තුනට නැමිලා ඕන දෙයක් කරන්නම් හාස මං ඒක කරන්නම්. ඒ කියන්නේ වැරද්ද පෙනිපෙනිත් වැරදි කරපු දේශපාලකයට සම්බන්ධව නිවැරදි කියලා කියන්න තරම් කොන්දක් නැති රාජ්‍ය සේවකයෝ අපේ රටේ හිටියා. එහෙම වෙන්න හේතුවකුත් තිබුණා. අපි දන්නවා 2018 සහ 2019 කාලේ ශ්‍රී ලංකාවේ විධායකයේ සම්පූර්ණයෙන්ම දෙදරා ගොස් තිබුණා. ජාතික ආරක්ෂක මණ්ඩලය පෞද්ගලික දේශපාලන පරිගැනීම් සඳහා අවියක් කරගෙන තිබුණා. ආරක්ෂක තනතුරු වලට නිලධාරීන් පත් කළේ හැකියාව මත නෙවෙයි, දේශපාලනිකව Tamanට අවශ්‍ය ලෙස නම්‍යශීලී වන නිසා. පූජිත ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට මෙම බුද්ධි තොරතුර ලැබුණු විට ඔවුන් කල යුතුව තිබුණේ කුමක්ද?
ඔවුන් තමන්ගෙන්ම අසාගත යුතුව තිබුණා. අප මහජනතාවට ආරක්ෂා අප මහජනතාව ආරක්ෂා කරන්නේ කෙසේද? ඒ ප්‍රශ්නය ඔවුන්ට තමන්ගෙන්ම අහන්න තිබුණා. නමුත් ඔවුන් හිතුවේ කොහොමද? මේ තොරතුරු එළියට දුන්නොත් මගේ දේශපාලන ප්‍රධානියා මගේ ලොක්කා මොනවා හිතයිද? එහෙම තමයි මේ දෙන්නම ඒ වෙලාවේ හිතුවේ. දේශපාලඥයන් හැම විටම රාජ්‍ය නිලධාරීන්ව තමන්ගේ බිලි පූජාවන් ලෙස භාවිතා කරනවා. නමුත් ජනතාව යුක්තිය ඉල්ලා වීදි බැස නීතිය ක්‍රියාත්මක වන විට දේශපාලඥයන් පසුපස දොරෙන් මාරු වී නිලධාරීන්ව විත්තිකූඩුවේ තනි කරනවා. අන්න ඒක හැම රාජ්‍ය නිලධාරියෙක්ම මතක තබාගත යුතුත් වෙනවා. මොන වුණත් අවසානයේ කියනදී අපි දැක්කා ඊයේ දවසේදී විශේෂයෙන්ම ප්‍රියන්ත ලියනගේ මහතා මේ තීන්දුව දෙන්නට පෙර එතුමාගේ ප්‍රකාශන නිකුත් කළා. ඒ වගේම තමන් නිර්දෝෂී කියලා කියන්නට යම් කිසි කාරණා තියෙනවද කියලා අහපුවම විශේෂයෙන්ම හේමසිරි ප්‍රනාන්දු මහතා තමන්ගේ වයස පිළිබඳව තමන් ලෙඩෙක් බව ඒ වගේම කවදා හෝ දවසක ඔහුව එල්ලා මරණතුරු ඔහු නිරෝගීව සිටිය යුතු නිසා ඔහුගේ ප්‍රතිකාර ගැනීමේ ක්‍රමවේදයක් බන්ධනාගාරය තුලදී සලසා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියා. අනෙක් පැත්තෙන් පූජිත ජයසුන්දර මහතා තමන්ගේ දුක කිව්වා. ඔහුට ඉන්නට තැනක් නැති බව ඒ වගේම ඔහුගේ දරුවන් තාම ඒ වගේම ඔහුගේ පවුලේ තියෙන ප්‍රශ්න මේ පිළිබඳව ඔවුන් ප්‍රකාශ කළා. හැබැයි මිනිස්සු විදියට කෙනෙක් අසරණ වෙනකොට කෙනෙක් මානසිකව වැටෙනකොට අපේ හිත්වලට දුකක් වේදනාවක් දැනෙනවා. හැබැයි අපි ඒක ටික මොහොතකට නවත්තනවා, හෝල්ඩ් අප් කරනවා, තද කරනවා. ඇයි? වෙන හේතුවක් නිසා නෙමෙයි. මේ කීප දෙනෙකුගේ හිත්වල තිබුණු ඒ දෘಢ ඒ නරුම ඒ කරුම අදහස් නිසා අද එදා කරුමෙට මැරෙන්න වෙච්ච මිනිස්සුන්ගේ ශාපය අද කරුමයක් විදියට මේ අය පිටිපස්සේ හඹාගෙන එනවා. අනෙක් පැත්තෙන් අපි දැක්ක හේමසිරි ප්‍රනාන්දු මහතා කිව්වා රටේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වෙන්නේ ජනාධිපතිය වෙලාවේ හිටියේ නෑ. යනකොට ඔහිගේ බලතල කාටවත් පවරලා ගියෙත් නෑ කියලා. ඉතින් අපි දන්නවා එක්තරා දවසකදී මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා ඔහුට රහස්‍ය වාර්තාවක් දීමට අවශ්‍ය බව. අපි හිතනවා දැන් ඒකත් ගන්න හොඳම අවස්ථාව. ඔහුට ආරක්ෂාව දීලා හරි ඇත්තටම ඔහු ළඟ රහසක් තියෙනවා නම් පාස්කු ප්‍රහාරය පිළිබඳව ඒකත් ගන්න තමයි තියෙන්නේ. මොකද දැන් ඇවිල්ලා තියෙන්නේ වැරදිකරුවන්ගේ කාලය නෙවෙයි. දැන් ඇවිල්ලා තියෙන්නේ ස්වභාව ධර්මයේ සමග එකට එකතු වෙලා වින්දිතයන් වෙනුවෙන් සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට මොරගාපු මිනිස්සුන්ගේ වින්දිතයන් වෙච්ච මිනිස්සුන්ගේ ඒ වින්දිතයන්ගේ වේදනාව දකිමින් අත්විඳිමින් අවුරුදු 7ක් තිස්සේ සුඛ දුක් සෝසුම් හෙලපින් ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ වාරයයි. ඒ වාරය දැන් අතාරින්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. අපි හිතනවා තව නොබෝ දිනකින් 8වෙනි පාස්කු ප්‍රහාරයේ 8වෙනි සැමරුම එළඹෙන්නට පෙර මේ සියලු චෝදිතයන් මේ මහා අපරාධකරුවන් මේන් ප්‍රයෝජන ගත් අය මේ වලක්වා නොගන්නට දශමයකින් හරි උදව් උපකාර කරපු අය, එය දැනගෙන සංගවාගෙන හිටපු අය සියලු දෙනාටම මෙහි වේදනාව විඳින කාලය වැඩි ඈත නෙවෙයි කියලා අපි හිතනවා. එහෙම වෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනිත් අතින් එක දෙයක් කියන්නට ඕන, මේ මොනවා වුණත් පසුගිය කාලය පුරාවටම තිබුණු 2024ට පෙර රට ඇතුලේ තිබුණු මජර වෙච්ච ගඳ ගහන මැර දේශපාලකයින්ගේ ඒ පාලන රටාව ඇතුලේ බොහෝ විට රාජ්‍ය නිලධාරීන් අසරණ වෙන්නට ඇති. බොහෝ විට සමහර විට මැති ඇමතිවරු අසරණ වෙන්නට ඇති. මෛත්‍රීපාල සිරිසේන වුණත් සමහර වෙලාවට මරණ බය නිසා මේ දේ සිද්ධ වෙන්න ඇරලා නිහඬව ඉන්න ඇති. අන්න ඒ නිසා තමයි වඩා වැදගත් වෙන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නට හැර ඒ මතින් තම දේශපාලන කරලියේ වේදිකාව හදාගත්ත
පුද්ගලයන්ව අත්අඩංගුවටගෙන ඔවුන්ට දඬුවම් දීම තමයි පාස්කු ප්‍රහාරය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු තුවාල වෙච්ච මානසිකව වේදනා විඳපු සහ තවමත් විඳිමින් ඉන්න මිනිස්සුන්ට සාධාරණත්වය ඉෂ්ට වුණා කියන්නේ අපි හිතනවා ඒකත් අනිවාර්යයෙන්ම අනාගතයේ සිද්ධ වෙයි කියලා. ඒත් ඉතින් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි අපේ වැඩසටහන නිමා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක හිඳමින් අපිට අපිව දිරිමත් කරමින් ඔබේ ආදරණීය අදහස් අපිට දක්වනවට. එහෙම නැත්නම් ඔබට ඊටාම සුබර සෙනසුරාදාවක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබෙන් සමවරගෙන යනවා. හමු වෙමු නැවත දවසකදී RNK ලන්ඩන් ටෝක්ස් වලින්. යන්න එපා කොහෙවත්.